හායි යාළුවනේ ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් මම අද ඔයගොල්ලන්ට ගොඩක් වටින වීඩියෝ එකක් අරගෙන ආවා. මං අද අරගෙන ආවේ අපි හැමෝටම හිතේ තියෙන බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉෂ්ට කරගන්න, ඊට අමතරව හිතේ තියෙන දුක් ගැනවිලි කරදර දෙවියන්ට කියන්න, අපි හිතින් බාර වෙන්න, අපි අලුතෙන් නිවසක් හදනවා නම්, වාහනයක් ගන්න ඉන්නවා නම්, දරු සම්පත් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, රට යන්න ඉන්නවා නම් ඒ දේවල් වලට බාර වෙන්න, බාර ඔප්පු කරන්න, ප්‍රාර්ථනාවන් කරන්න තියෙන හොඳම දෙවොලක් ගැන තමා මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න යන්නේ. ඉතින් ඇත්තටම මේ දේවාලය ඉතාමත් ප්‍රසිද්ධයි ලංකාවේ. මේක තියෙන්නේ මිනුවන්ගොඩ. ඉතාමත් ප්‍රසිද්ධ දෙවොලක් තමා මෙතන. මේක බාර වෙලා තියෙන්නේ, මේ දෙවොල ප්‍රධාන වශයෙන්ම වෙන් කරලා තියෙන්නේ සිද්ධ සෝනියන් දෙවියන්ට. ඉතින් ඔයාලා දන්නවා සිද්ධ සෝනියන් දෙවියෝ කියන්නේ ඉතාමත් බලගතු විවිධ වේශයන්ගෙන් ඉන්න දෙවි කෙනෙක්. ඉතින් නරක වැඩ කරන, අයහපතෙහි යෙදෙන පාපකාරී මිනිස්සුන්ට සිද්ධ සෝනියන් දෙවියෝ කියන්නේ යක්ෂයෙක්. ඒ වගේම යහපතේ යෙදෙන, යහපත් දේවල් කරන, ඉතාමත් හොඳින් තමන් ජීවත් වෙන කෙනෙක් නම් ඒ වගේ අයට ඉතාමත් හොඳ යහපත් දෙවි කෙනෙක් මේ සිද්ධ සෝනියන් දෙවියෝ කියන්නේ. ඉතින් මේ දෙවියන්ට තමා මේ පුදබිම සම්පූර්ණ වෙන් වෙලා තියෙන්නේ. ඊට අමතරව අනිකුත් දේව මණ්ඩලයේ ඉන්න දෙවියන්ගේ රූප ඒ කුටි නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අපි අනිවාර්යෙන් කතා කරන්න ඕනේ දෙවියෝ ගැන කතා කරනකොට මේ සියලුම දෙනාට ඉහළින් ඉන්න, මේ සියලුම දෙනා පාලනය කරන අපේ ලෝතුරු අමා මහ තිලෝගුරු ගෞතම බුදුරජාණන් වහන්සේගේ වෙනමම බුදුන් වන්දනා කරන්න වෙනමම විහාරයක්, බෝධීන් වහන්සේ නමක් ඇතුළු ඒ දේවල් වෙනම මේ ස්ථානයේ නිර්මාණය කරලා තිනවා. ඇත්තටම මේක පන්සලක් සහ දේවාලයක් කියලා කියන්න පුළුවන්. ඉතින් මෙතනට යන ඕනෑම කෙනෙක්ගේ තමන්ගේ හිතේ තියෙන සියලුම බලාපොරොත්තු, ප්‍රාර්ථනාවන්, තමන් බාරහාර වෙන සියලුම දේවල් දින 7ක් ඇතුළත ඉෂ්ට වෙනවා කියලා බොහෝ දෙනාගේ විශ්වාසයක් තියෙනවා. ඉතින් ඇත්තටම කියන්න ඕනේ විශ්වාසය ඇත්ත. මොකද මමත් මේ ස්ථානෙට, මම වගේම මගේ මහත්තයත් මේ ස්ථානෙට කීප විටක්ම ගිහිල්ලා තියෙනවා සහ අපි මේ ස්ථානය වැඳලා ඇවිල්ලා තියෙනවා, බාර වෙලා තියෙනවා. ඒ වෙච්ච බාර අපිට ඒ විදිහටම ඉෂ්ට වෙලා තියෙනවා. අපි ඒවා බාර වෙච්ච ඒ බාර ඔප්පු කරන්න මේ ස්ථානෙට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක ගන්න දවසෙත් අපි ගියේ අපි වෙච්ච බාරයක් ඉෂ්ට කරන්න, ඔප්පු කරන්න සහ නැවත බාරයක් වෙන්න. ඉතින් මේ සියලුම දේවල් වලට මේ ස්ථානයේ විශේෂ වූ විශ්වාසයක් තියෙනවා. අපේ වෙන බාර, අපේ හිතන පතන සියලුම දේවල් මේ ස්ථානයට ඇවිල්ලා ඒ හිතන පතන සියලුම දේවල් ඉෂ්ට වෙනවා කියලා. මෙතන ඒ සිද්ධ සෝනියන් දෙවියන්ගේ සහ තවත් දෙවිවරුන්ගේ ඒ බැල්ම, ආනුභාවය මේ ස්ථානයේ තියෙනවා. ඉතින් ඇත්තටම ඔයාලට මේ ස්ථානෙට ආවහම මේක ඇස් දෙකෙන්ම දකින්න පුළුවන්. ඒ තරම්ම සෙනගක් මේ ස්ථානයේ ඉන්නේ. මේක උදේ 7ට විවෘත කරනවා මේ පුදබිම. ඊට පස්සේ රෑ 12 වෙනකම් මේ පුදබිම ඇරලා තියෙන්නේ. අපි මෙතනට යනකොට හවස 5:06 විතර වුණා. ඔයාලා විශ්වාස කරන්න, ඔයාලට පේනවා මේ වීඩියෝ එකේ පුදුම සෙනගක් ඒ මොහොතේත් හිටියේ. අපි මේ ස්ථානෙන් එළියට එනකොට රෑ 8:08 විතර වුණා. ඒ වෙලාව වෙනකොටත් තවත් සෙනග එනවා. ලංකාවේ හැම තැනින්ම බස්වල, වාහනවල, නඩ පිටින් මේ ස්ථානය වඳින්න එනවා. ඉතින් මෙතන තියෙන තවත් විශේෂත්වයක් තමයි මෙතන කිසිම
කපු මහත්තෙක් නැහැ. කිසිම කෙනෙක් මේ ස්ථානයේ යාතිකා කරන්න, කන්නලව් කරන්න කෙනෙක් කිසිම කෙනෙක් නැහැ. මෙතන දෙවොලක් විතරයි තියෙන්නේ. සිද්ධ සෝනියන් දෙවියන්ගේ විශාල රූපයක් හදලා ඒ දෙවියන්ට වන්දනාමාන කරන්නේ දේව කුටි හදලා තියෙන ස්ථානයක්. පන්සල වෙනම තියෙනවා. ඉතින් ඒ තැනට අපිට ගිහිල්ලා බුදුන් වැඳලා අපිට දෙවියෝ වන්දනා කරලා අපේ බලාපොරොත්තු වෙන දේවල්, අපේ සිතුම් පැතුම්, අපිට ඉෂ්ට කරගන්න ඕන දේවල්, අපි බාර වෙන්න තියෙන දේවල්, ඒ දේවල් අපිට තනියම තමා කරගන්න තියෙන්නේ. අපි බුදුන් වැඳලා අපි බාර හිතාගෙන අපිට ඒ ස්ථානයෙන් එන්න පුළුවන්. ඇවිල්ලා අපිටම අත්දකින්න පුළුවන් අපි වෙච්ච බාරය, අපි වෙච්ච දේ, අපි බලාපොරොත්තු වෙච්ච දේ අපිට දවස් 7ක් යන්නත් මත්තෙන් ඉෂ්ට වෙන හැටි. ඉතින් ඊට පස්සේ අපිට මේ ස්ථානෙටම නැවත ඇවිල්ලා බාර ඔප්පු කරන්න පුළුවන්. ඉතින් ඒකට ලොකු දේවල් කරන්න නැහැ. ගොඩාක් වෙලාවට මෙතන බාර ඔප්පු කරනවා කියලා කරන්නේ මෙතන ඉන්න පිරිසට අපිට දානෙ දෙන්න පුළුවන්. ඒ කියන්නේ කිරිබත්. දැන් අපි යන හැම දවසකම මේ ස්ථානයේ වෙනමම තැනක් හදලා තියෙනවා බාර ඔප්පු කරන්න ගේන දානෙ බෙදන්න. ලස්සන්ට වෙනමම දැල් ගහලා වෙනමම ස්ථානයක්. ඒ කියන්නේ දන්සලක් වගේ. අපිට බත් පාසා දෙන්න පුළුවන් මෙතනට ගෙනල්ලා. කිරිබත් කැවුම් කිරි ආහාර පූජා කරන්න පුළුවන්. බනිස් වර්ග පූජා කරන්න පුළුවන්. ඔයාලා කැමති ඕනම විදිහේ කෑම જાතියක් පිරිවලට සෞඛ්‍ය ආරක්ෂිතව හදාගෙන ඇවිල්ලා මෙතන ඉන්න පිරිසට බෙදලා දෙන්න පුළුවන්. ඒක එහෙම බෙදලා දෙන්නත් ඒක පිරිවලක් තියෙනවා. එහෙම හැමතැනම එහෙම බෙද යන්න බෑ. වෙනමම එහෙම දාන දෙන්න හදලා තියෙනවා ස්ථානයක්. ඒ ස්ථානෙට ගිහිල්ලා අපිට ගෙන ආපු වාචන වෙනම තියලා ඒවා අපිට හදාගෙන ඊට පස්සේ අපි දානයක් එතනට ගෙනාවහම එතන වටේම මේ බැතිමත්තු ඇවිල්ලා පෝලිං ගහනවා. අපිට ඊට පස්සේ පිරිසට පිරිවලට අපි ගෙනාපු දේවල් ප්ලේට් එකකට දාලා හරි මොකක් හරි අපි ගේන කොලයකට දාලා අපිට ඒගොල්ලන්ට දෙන්න පුළුවන්. ඒ විදිහේ බාර තමයි ගොඩාක් දෙනා මේ ස්ථානෙට ආවහම සිද්ධ කරන්නේ. අපිත් ඒ වගේ කිරි ආහාර පූජාවක් කරා. කිරිබත්, කිරිපැණි, කෙසෙල් හදාගෙන ගිහිල්ලා ලුණු මිරිස් හදාගෙන ගිහිල්ලා මේ ස්ථානයේ ඉන්න උදවියට දුන්නා. ඉතින් මේකට ඔයගොල්ලන්ට වෙලාවක් නැහැ. උදේ ඉඳන් හවස වෙනකන් දවසේ ඕනෑම වෙලාවක මේ දානමාන දෙන්න පුළුවන්. ඊට අමතරව පාතුරු පූජාවල් දෙන්න පුළුවන්. ඊට අමතරව ඔයාලා පහන් වැටවල් හදලා ගෙනihin ඒ ස්ථානයට පූජා කරන්න පුළුවන්. ඒ විවිධ දේවල් ඔයාලා හිතන විවිධ දේවල් ඔයාලට බාර වෙලා ස්ථානෙට පූජා කරන්න පුළුවන්. හැබැයි කිසිම කෙනෙක් ඔයාලගේ මේ යාතිකා කරන්න, කන්නලව් කරන්න කිසිම කෙනෙක් මේ ස්ථානයේ නැහැ. ඔයාලට පළතුරු පූජාවක් වුණත් ඔයාලට හදාගෙන හරි මේ ස්ථානයේ ගොඩාක් කඩ තියෙනවා. පළතුරු වට්ටි එක මිල ගණන් යටතේ හදපු පළතුරු වට්ටි තියෙනවා. හරිම ලේසි. පළතුරු වට්ටියක් ගත්තා. ගිහිල්ලා අපිට තියෙන්නේ අපි ඉෂ්ට වෙච්ච බාරේ හිතේ තියාගෙන දෙවියන්ට පින් දීලා බුදුන් වැඳලා දෙවියන්ට පින් දීලා ඒ දේව ප්‍රතිමාව ළඟින් ඒ පළතුරු පූජාව තියලා දෙවියන් වන්දනා කරලා අපේ හිතේ තියෙන දේවල් කියලා ප්‍රාර්ථනා කරලා ඊට පස්සේ අපිට ඒ පළතුරු පූජාව නැවතත් අරගෙන ඒ වටේ ඉන්න පිරිසට අපිට බෙදලා දෙන්න පුළුවන්. ඒ විදිහට තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඉතින් මේ ස්ථානයට අපි ගලේ දේවාලය කියලා තමයි කියන්නේ. ඉතින් මේක තියෙන මිනුවන්ගොඩ. ඉතින් අපි කටුනායක හරහා තමයි ආවේ. ඉතින් ඔයාලා හලාවතේ ඉඳලා හරි ඒ හලාවත පැත්තේ ඉඳන් එන කෙනෙක් නම් හරි කොළඹ පැත්තේ ඉඳන් එන කෙනෙක් නම් හරි ඔයගොල්ලෝ කටුනායකින් මිනුවන්ගොඩට ගිහිල්ලා මිනුවන්ගොඩින් ඔයාලට ගලේ දේවාලයට යන්න පුළුවන්.
ඉතින් ඔයාලට හරිම ලේසි මැප් එකේ ගලේ දේවාලය කියලා සර්ච් කරාම මිනුවන්ගොඩ ගලේ දේවාලය කියලා සර්ච් කරාම ඔයාලට රූට් එක පෙන්නනවා. ඉතින් ඔයාලට හරිම ලේසි ගලේ දේවාලයට යන තැන ඒ පටන් ගන්න තැන ඉඳන්ම බෝඩ් ගහලා ඊතල ගහලා හැරෙන පාරවල් එහෙම ලකුණු කරලා තියෙන්නේ. අනිත් එක තමා වාහනවල යන අයට වාහන පාකින් ඕන තරම් ඒ ස්ථානයේ තියෙනවා. කිසිම කෙනෙකුට බයක් වෙන්න දෙයක් නැහැ. බස් එකක යනවා නම් බස් නඩයක් යනවා නම් බස් එකක් වුණත් ඇතුළට යන්න පුළුවන් විදිහේ පාරවල් තමයි තියෙන්නේ. ඒ පැත්තෙම ඒ දේවාලය වටේම තියෙන ගෙවල් වල වතු වාහන පාකින් වලට ඉඩ ඇරලා වෙන් කරලා තියෙන්නේ. ඊට අමතරව ඒ දේවාල භූමියටම තියෙනවා වෙනමම වාහන පාකින් 4කට 5කට වැඩියෙන්. ඉතින් ඒ තැන්වල වුණත් ඔයාලට වාහනේ පාක් කරගන්න පුළුවන්. ඒ තැන්වල ඉඩ නැතු වුණත් කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. ඒ වටේටම තවත් ගෙවල් බොහෝමයක ඒ ඉඩ කඩ වෙන් කරලා තියෙනවා මේ දේවලට එන ඕනෙම කෙනෙක්ගේ වාහන පාක් කරන්න සහ ඒවා ආරක්ෂාකාරීව බලා ගන්න. ඉතින් මම දන්න තරමින් මේ ස්ථානය කියන්නේ මහා බල සම්පන්න බලගතු තැනක්. මිනුවන්ගොඩ ගලේ දේවාලය කියන්නේ ඉතාමත් ප්‍රසිද්ධ තැනක්. සිද්ධ සෝනියන් දෙවියන් වෙනුවෙන්ම වෙන් වෙච්ච තැනක්. ඉතින් ඔයාලා මේ මෑතක ගලේ දේවාලේ ගියොත් ඔයාලට දැක ගන්න පුළුවන් වෙයි විශාල සිද්ධ සෝනියන් දෙවියන්ගේ ප්‍රතිමාවක් අලුතෙන්ම හදනවා. කලින් තිබ්බ ප්‍රතිමාවට වඩා 100,000 ගුණයක් විශාල සෑහෙන ලොකු පිරිසකට වන්දනාමාන කරන්න පුළුවන් හරිම ලස්සන දේව ප්‍රතිමාවක් නිර්මාණය කරනවා. ඉතින් ඔයගොල්ලන්ට ඒ ප්‍රතිමාවට වුණත් ඒක හදන්න වුණත් ඔයගොල්ලන්ට ආධාර කරන්න පුළුවන්. ඒ වගේම මේ ස්ථානයට ඔයගොල්ලෝ ගේන බෑග් මලු ඔයගොල්ලන්ගේ සපත්තු එහෙම තියලා තියන්න වෙනමම තැනක් හදලා තියෙනවා. ඉතින් එතන ඒ දේවල් පරිස්සමට තියලා යන්න පුළුවන් බලා ගන්න කෙනෙක් ඉන්නවා. ගමන් මලු වුණත් ඔයාලට අතේ තියාගෙන යන්න කරදරයි නම් ඒ ස්ථානයේ තියලා යන්න පුළුවන්. ඒ තරම් ආරක්ෂාවක් එතන තියෙනවා. ඉතින් ඇත්තටම ගොඩාක්ම විශාල ප්‍රදේශයක මේ ගලේ දේවාලයේ ඒ දෙවොල සහ ඒ පන්සල පැතිරිලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලට මේ ස්ථානයට ගියොත් කඩවීදි වෙනමම කඩවීදි තියෙනවා. ඒ කියන්නේ මේ දේවාලයට විවිධ පාරවල් කීපකින් එන්න පුළුවන්. ඉතින් මේ පාරවල් හැම එකම ගොඩාක් කඩ තියෙනවා. කෑම කඩ, පළතුරු කඩ. ඒ වගේම මේ ස්ථානයට ඔයගොල්ලෝ පාරබස් එකේ එන කෙනෙක් ඉන්නවා නම් වාහනයක නැතුව පයින් එන කෙනෙක් ඉන්නවා නම් ඔයගොල්ලන්ට ගමන් පහසුව සඳහා ට්‍රීවිල් තියෙනවා ළඟම. ඉතින් දුර යන්න ඕනේ නැහැ. දේවාල එළියට ආවහම මේ ළඟම ඕනෑ තරම් ට්‍රීවිල් තියෙනවා. ඉතින් ඔයාලට ටවුන් එකකට බස් පාරකට ගෙනහින් දාගන්න පුළුවන්. ඉතින් ඒ වගේ හැම පහසුකමක්ම මේ ස්ථානයේ තියෙනවා. ඕගොල්ලන්ට කෑම ගන්න පුළුවන් පිරිසිදු අවන්හල් කෑම කඩ ඒ වගේ දේවලුත් මේ ස්ථානයේ තියෙනවා. වැසිකිලි පහසුකම් ඒ හැම දෙයක්ම තියෙනවා. ඉතින් තනියම වුණත් කිසිම කෙනෙකුට බයක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ පුදබිම ඉතාමත් ආරක්ෂාකාරී වගේම මේ පුදබිමට එන කිසිම කෙනෙක් කිසිම වැරදි වැඩක් කිසිම නරක දෙයක් කරන්නේ නැහැ. මොකද මේ වටේම ඉන්න සියලුම දෙනා මේ ශ්‍රී සිද්ධ සෝනියන් දෙවියන්ගේ ආනුභාවය ඒ දෙවියන්ගේ තියෙන ආශිර්වාදයට යටත් වෙලා ඉන්න පිරිසක්. ඉතින් මේ වටේම ඉන්න සියලුම දෙනා ජීවත් වෙන්නේ මේ ස්ථානයේ මේ කඩ කළා මේ රැකියාවලින්. ඒ වගේම මේ ස්ථානයේ තියෙන හාස්කම් සහ බලගතුකම මේ දෙවියන්ගේ බලය නිසාම මේ ස්ථානයේ ඉන්න කිසිම කෙනෙක් කිසිම වැරදි වැඩක් කරන්න නරකක් කරන්න පෙළඹෙන්නේ නැහැ. ඉතින්
ඒක නිසාම කිසිම කෙනෙකුට බයස් එකක් නැතුව මේ ස්ථානයට ඕනම මොහොතක එන්න පුළුවන්. මේ දෙවොල කිසිම හේතුවකට වහන්නේ නැහැ. ඉතින් ඒක නිසාම ඔයගොල්ලන්ට ඕනම වෙලාවක ඇවිල්ලා ඔයගොල්ලන්ගේ හිතේ තියෙන දුක් ගැනවිලි කියන්න, ඔයගොල්ලන්ගේ ප්‍රශ්න වලට විසඳුමක් ලබා ගන්න මේ ස්ථානයෙන් ඔයගොල්ලන්ට බාර වෙන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට මේ ස්ථානයේ ඒ දේවල් වලට පිහිට ආශිර්වාදය ලැබෙනවා. ඉතින් ඊට පස්සේ අපි මේ ස්ථානය වන්දනා කරගෙන අපි වෙච්ච බාරක් දීලා අලුතෙන් බාරෙකුත් වෙලා අපි ගෙදර යන්න පිටත් වුණා. ඉතින් අපි ඊට පස්සේ පොඩි බඩගින්නක් ආවා. ඉතින් අපි මිනුවන්ගොඩ තියෙනවා හොඳ ශාෂා එකක්, ලොකු ස්ථානයක්. ඉතින් අපි නිදහසේ කන්න බොන්න හින්දා අපි ශාෂායකට ගිහිල්ලා කෑම කාලා අපි ගෙදර ගියා. ඉතින් මේ විදිහට තමා අපේ මේ ගලේ දේවාලේ ගමන ගත වුණේ. ඉතින් මං හිතුවා මේකෙන් ඔයගොල්ලොත් යම්කිසි විස්තරයක් දැනගන්න ඇතිවි. ඉතින් ඔයගොල්ලෝ මගේ වීඩියෝ බලන්න, මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉතින් මම මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් ඔයාලා මොනම හරි මේකේ දෙයක් දැනගන්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඉතින් ඒ වගේම තමා කියන්න ඕනේ ඔයගොල්ලෝ. ඉතින් මේ වගේ තවත් මේ වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා නම් ඒවත් කියන්න. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් මම අරගෙන එන්නම්. ඉතින් එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. ගිහිල්ලා එන්නම්.